අද කියා දෙන්න හදන්නේ වැවක වර්ගඵලය ගණනය කරන ආකාරය. විශේෂයෙන්ම මේ මගේ වීඩියෝ බලන දරුවෙක් ඉල්ලීමක් කරලා තිබුණා වැවක වර්ගඵලය ගණනය කිරීම පිළිබඳව පාඩමක් කරන්න කියලා. ඉතින් මම එහෙම හිතුවා වැවක වර්ගඵලය. ඉතින් මේ වැවක් කියලා කියන්නේ අපේ 1.50000 සිතියම් වල තියෙන බහුඅස්ර සංකේතයක්. මුලක්ෂණාත්මක සිතියම් වල තියෙන එක විදියක් නේ දත්ත ඉදිරිපත් කරන භූගෝලීය තොරතුරු ඉදිරිපත් කරන එක විදියක් තමයි බහුඅස්ර සංකේත භාවිතා කරනවා. එතකොට බහුඅස්ර සංකේත භාවිතා කරලා තියෙන වැවක් විශේෂයෙන් වැවක් කියලා කියන්නේ ආක්‍රමික හැඩයක් තියෙන දෙයක්. ඒ වගේ එකක වර්ගඵලය ගණනය කරන්නේ කොහොමද කියන එක අපිට විභාගයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක්. ඉතින් අපි මෙහෙම බලන්න ඕනේ. මොකද දැන් මේ වර්ගඵලය ස්ථාන දෙකක් අතර දුර එහෙම නැතිනම් දිග පළල වගේ දේවල් අපිට ගණනය කරගන්න අවශ්‍ය වුණාම අපිට වමනා වෙනවා ඒකෙදි අපි ඒ සිතියම නිර්මාණය කරලා තියෙන පරිමාණය මොකක්ද කියන එක. සිතියම නිර්මාණය කරලා තියෙන පරිමාණයෙන් අපි පටන් අරගෙන වැවක වර්ගඵලය ගණනය කරන්නේ කොහොමද කියලා අපි බලමු. එතකොට දැන් අපි මේ භාවිතා කරන සිතියමේ පරිමාණය මොකක්ද? ඒ පරිමාණය තමයි මෙන්න මේක. මේ තමයි පරිමාණය. උසස් පෙළ විභාගයේදී අපි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අපිට ප්‍රශ්න ලැබෙන එහෙම නැත්නම් අපි භාවිතා කරන අපි ඉගෙන අරගෙන තියෙන පරිමාණය තමයි 1/50000 පරිමාණය. 1/50000 පරිමාණය. එතකොට මේ පරිමාණය අපි පොඩ්ඩක් විග්‍රහ කරගන්න බලමු. එතකොට මේකේ මේ 1 කියලා කියන්නේ සිතියම. 1 කියලා කියන්නේ සිතියම. සෙන්ටිමීටර 50000 කියලා කියන්නේ භූමිය. එතකොට ඉස්සෙල්ලාම අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු මොකක්ද පරිමාණය කියන්නේ කියලා. පරිමාණය කියලා කියන්නේ සිතියමේ මිනුම් සහ භූමියේ මිනුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාවයට කියනවා පරිමාණය කියලා. එතකොට දැන් සිතියමේ මිනුම මේ සිතියමේ මිනුම මේ මෙතන තියෙන 1 සෙන්ටිමීටර 1 සෙන්ටිමීටරයක් සඳහා භූමියේ සෙන්ටිමීටර 50000. ඉතින් මේක තව ලේසි කරගන්න ඕන. මොකද මේ සිතියම සෙන්ටිමීටර වලින් මැන්නට භූමිය වලින්නේ කිලෝමීටර වලින්නේ භූමිය සෙන්ටිමීටර වලින් වලින්නේ නැහැනේ. ඒක නිසා අපි මේක පරිවර්තනය කරගනිමු කිලෝමීටර වලට. එතකොට එහෙම වෙන්නේ 1 සෙන්ටිමීටරයක් සමාන වෙනවා සෙන්ටිමීටර 50000 කියන්නේ කිලෝමීටර භාගයකට. පරිමාණය තමයි කියන්නේ 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර භාගයක් පෙන්වුම් කිරීමේ පරිමාණය තමයි 1/50000 පරිමාණය කියලා කියන්නේ. ඊට පස්සේ මේක අපි දැන් කිලෝමීටර භාගය නෙමෙයි සාමාන්‍යයෙන් කිලෝමීටර එක බැගින් නේ ගණනය කරන්නේ. ඒක නිසා අපි බලමු මේක කොහොමද සමාන වෙන්නේ කියලා. 2 සෙන්ටිමීටර සමානයි 1 කිලෝමීටර කියන තැනට අපි දැන් ඉගෙන ගන්න තියෙනවා. එතකොට 1/50000 සිතියමක් කියලා කියන්නේ 1 කිලෝමීටරයක් පෙන්වුම් කිරීම සඳහා සෙන්ටිමීටර 2ක් භූමියේ 1 කිලෝමීටරයක් පෙන්වුම් කිරීම සඳහා සිතියමේ සෙන්ටිමීටර 2ක් භාවිතා කරන පරිමාණය තමයි 1/50000 පරිමාණය කියලා කියන්නේ. ඒතකොට දැන් අපි ටිකක් දුරට මේ පාඩමේ හැවිලා තියෙනවා. ඊට පස්සේ අපි වර්ග කිලෝමීටරේ හඳුනා ගන්නට ඕන. වර්ග කිලෝමීටරයක් කියලා කියන්නේ 1 කිලෝමීටරයක් සඳහා සෙන්ටිමීටර 2 නම් සෙන්ටිමීටර 2 බැගින් වන සමචතුරස්‍රයක් ඇඳහම මෙතන නිරූපණය වෙන වර්ග කිලෝමීටර 1ක්. එතකොට මම කටසටහනක් විදිහට අඳින්නම්. ඔයා ඒක මේ දරුවෝ ඒක හරියට මැදලා සෙන්ටිමීටර 2ක 2 බැගින් වන සමචතුරස්‍රයක් අඳින්නට ඕන. මෙන්න මම අඳිනවා මේ වගේ සමචතුරස්‍රයක්. අපිට රෝලක් තියලා අඳින්න පුළුවන්. මේ විදිහට වෙන්න ඕන නිසා මේ විදිහට ඇඳගන්න. ඔය තියෙන්නේ සෙන්ටිමීටර 2 බැගින් වල මේ 2යි. මේක සෙන්ටිමීටර 2යි මේකට සෙන්ටිමීටර 2යි. එතකොට කිලෝමීටර 1යි. මෙතන තියෙන්නේ 1 කිලෝමීටර වර්ග. 1 වර්ග කිලෝමීටරයක් පෙන්වන්න කරනවා මේ සිතියමේ මේ සමචතුරස්‍රයෙන් පෙන්වන්න කරන භූමියේ 1 වර්ග කිලෝමීටරයක්. ඊට පස්සේ අපි දැන් මේක තවදුරටත් පාඩමට අදාළ වෙන විදිහට උවමනා වෙන විදිහට මෙන්න මෙහෙම මේක කොටස් 4කට බෙදෙනවා. කොටස් 4කට සමානව බෙදුවහම මෙන්න මේ සමචතුරස්‍රය තුල තියෙනවා වර්ග සෙන්ටිමීටර 1ක්. මේක
එකයි මෙහෙම. එතකොට වර්ග සෙන්ටිමීටර් 4ක් තියෙනවා 1 කිලෝමීටරයක් පෙන්වන සමචතුරස්‍රයක් තුල. ඒ නිසා මේ වර්ග සෙන්ටිමීටර 4 කියන එක විතරම අපිට වැදගත් වෙනවා අපේ ගණනය කිරීම වලදී සහ විවිධ පරිවර්තන කිරීම වලදී විභාගයෙන් පරිවර්තනය කරලා වර්ග සෙන්ටිමීටර වර්ග කිලෝමීටර කියලා ප්‍රශ්නවලට උත්තර ලියන්න වෙනවා. බහුවර්ග ප්‍රශ්න පත්‍රය එනවා. ඒ නිසා මේ 4 කියන එක මතක තියාගන්න ඕනේ. එහෙනම් මම ඊට යටින් ලියනවා මෙන්න මේ විදිහට 1 කිලෝමීටර වර්ග සමානයි 4 සෙන්ටිමීටර වර්ග. මේවා නිකන් අටපාඩුවෙන් වගේ මතක තියාගන්න ඕන. එක් වර්ග කිලෝමීටරයක් පෙන්වන්න කිරීම සඳහා වර්ග සෙන්ටිමීටර 4ක් වුවනාය කියන එක. ඔන්නේ පරිවර්තනය අනුව තමයි අපිට මේ වර්ගඵලයන් ගණනය කරන්න තියෙන්නේ. දැන් අපි මෙතෙන්ට වෙනකන් ආවනේ එතනින් ඇති. ඊට පස්සේ අපි අපේ අදාළ ප්‍රශ්නෙට යමු. මොකද්ද? වැවක වර්ගඵලය ගණනය කිරීම කියන්නේ. වැවක් කියලා කියන්නේ සමචතුරස්‍රාකාරව ත්‍රිකෝණාස්‍රාකාරව පෙන්වන්න කරන එකක් නෙවෙයි. ආක්‍රමික හැඩයක් තියෙන බහුවස්ත්‍ර සංකේතයක්. දැන් බහුවස්ත්‍ර සංකේතයක් කියලා කියන්නේ අපේ දෛශික සිතියම් වල දෛශික සිතියමක් වල මූලාක්ෂරාත්මක 150 සිතියමේ රේඛීය සංකේත, ලක්ෂීය සංකේත සහ බහුවස්ත්‍ර වශයෙන් පෙන්වන්න කරන සංකේත තියෙනවා. ඒතකොට වැවක් කියලා කියන්නේ බහුවස්ත්‍රයක් පෙන්වන රූපණය කරන සංකේතයක්. අපි අපිට හිතන විදිහට අපේ මේ බෝඩ් එකේ ඇඳගෙන වැවක් අපි ඒකේ වැවේ වර්ගඵලය ගණනය කරමු. මෙන්න මේ විදිහට මම අඳිනවා අක්‍රමිකව වැඩි ගණන් නැතුව වැවක් අඳිනවා මේ විදිහට. මේ තියෙන වැව. මේ තමයි වැවේ වේල්ල. මේ වැවේ වේල්ල මේ තමයි වැව. දැන් මේක අපේ 150,000 සිතියමේ නිල් පාටින් ඕක සේයා කරලා තියෙනවා. නිල් පාටින් සේයා කරලා තියෙනවා මේ විදිහට. ඔහොම නිල් පාටින් සේයා කරලා තියෙනවා. එතකොට අපි දැන් මේ වැවේ වර්ගඵලය ගණනය කරගන්නේ කොහොමද? අපි අර මෙන්න මේ මූලධර්ම පදනම් කරගෙන වැවේ වර්ගඵලය මේ විදිහට ගණනය කරගන්න බලමු. අපි ඉස්සරම වෙලා මේකෙදි කරන්න ඕන විභාගෙට ගියාම මේ සිතියම මේක ලැබුණාම එහෙම නැත්නම් අපි කාන්තිකාවලදී ඉගෙන ගන්නකොට මේ මත කොටු දරක් නිර්මාණය කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි ඒක කරන්නේ අපේ ළඟ තියෙන පෑන අරගෙන අපි මේ විදිහට මෙහෙම එතනින් ඉරක් ගන්නවා. ඊට පස්සේ මේ වැවේ මේ වැඩියෙන්ම උසම ස්ථානයේ පෙන්වන කරන තැනින් ආපහු මේ අතට මෙහෙම ඉරක් ගන්නවා. ඊට පස්සේ අපි මේකෙදි තව මේ පැත්තට අපි ඉරක් ගහ ගන්නවා මේ විදිහට. අපිට අනවශ්‍ය දේවල් අපි පස්සේ මතලා දාමු. අපි දැනට ඔය විදිහට අරගෙන ඊළඟට මේකේ තියෙන වර්ග සෙන්ටිමීටර් ගන්න හොයාගන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි රූල කියලා ඉවර වෙලා මෙහෙම සෙන්ටිමීටර් එක බැගින් වල ලකුණු කරගෙන යනවා මේ පැත්තට. මෙහෙම සෙන්ටිමීටර් එක බැගින් මේ පැත්තට මේ වැව තියෙන දුර මේක ලකුණු කරනවා. මේ පැත්තට සෙන්ටිමීටර් එක බැගින් ලකුණු කරනවා. ඔන්න විදිහට මේ පැත්තෙත් අපිට මෙහෙම ලකුණු කරන්න පුළුවන්. දැන් අපි මේක කොටු දලක් බවට පරිවර්තනය කරන්න පුළුවන් මේ විදිහට. මෙහෙම උඩ තියලා මේ විදිහට අදින්න පුළුවන්. මේ විදිහට මෙහෙම අපි මේ කොටු දල අදින්න. තියෙන අපේ කොටු දැන්. දැන් තේරෙන්නේ නැති නිකන් අපිට මේ කොටු දැන භාවිතා කරමින් හරිම ලේසියි මේක වර්ගඵලය සොයා ගන්න කියන එක වැව තියෙන ප්‍රදේශයේ විතරයි. දැන් අර මෙතන තියෙනවනේ මෙතන මේ කොටු හතරෙන් එක වර්ග කිලෝමීටරයක් වෙන්නන්නේ. මෙතනත් මේ කොටු හතරකින් එක වර්ග කිලෝමීටරයයි පෙන්වමු කරා. ඉතින් අපි ඒ නිසා ඉස්සෙල්ලා මේ කොටු ගාන ගණනය කරලා එන සංඛ්‍යාව හතරෙන් බෙදුවහම අපිට මේ උත්තරේ නිකම්ම ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ කොහොමද වරදින්නේ නැතුව මේ අංක ටික ලියාගන්න කියලා. දැන් බලන්න මේ වැව ඇතුලේ තියෙන ඒවා තමයි අපි බලන්න ඕන සම්පූර්ණ කොටු වලට අපි ඉස්සර වෙලා අංක දාන්න යනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 41යි 42යි 43යි 44යි 45යි 46යි 47යි 48යි 49යි 50යි 51යි 52යි 53යි 54යි 55යි 56යි 57යි 58යි 59යි 60යි 61යි 62යි 63යි 64යි 65යි 66යි 67යි 68යි 69යි 70යි 71යි 72යි 73යි 74යි 75යි 76යි 77යි 78යි 79යි 80යි 81යි 82යි 83යි 84යි 85යි 86යි 87යි 88යි 89යි 90යි 91යි 92යි 93යි 94යි 95යි 96යි 97යි
16යි 17යි. කොටු 17ක් තියෙනවා. සම්පූර්ණ ඒවා. ඊට පස්සේ භාග එකතු කරගෙන යන්න පුළුවන් අපිට. 18 වෙනි එක අපි කොයි එකටද දාන්නේ? මේ දෙකම එකතු කරලා දානවා 18. මේ දෙකම එකතු කරලා 19. ඊට පස්සේ මෙතන එකතු කරාම 20. මේ ටිකයි එකතු කරාම 20. මේකයි එකතු කරාම 21. මේ ටික එකතු කරාම 22. 23. දල වශයෙන් 24ක් තියෙනවා. දල වශයෙන් අපි ගණන් කරගත්තා. ඉස්සර වෙලේ සම්පූර්ණ කොට ටික ගණන් කරගත්තා. ඊට පස්සේ භාග තියෙනවා එකතු කරලා දල වශයෙන් අපි අන්තිමට අපිට ගන්න එනවා කොටු 24ක් එනවා. කොටු 24ක් එනවා. එතකොට කොටු 4ක තියෙන 1 වර්ග කිලෝමීටරේ නම් මේ 24 4ෙන් බෙදුවහම සැබෑ වර්ග කිලෝමීටර ගන්න මේ වැවෙන් වැහිලා තියෙන ජලතලයේ වර්ග කිලෝමීටර ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එතකොට 24 බෙදීම 4 සමානයි 6යි කිලෝමීටර් වර්ග. මේක තමයි උත්තරේ. එතනදී තව එක දෙයක් කියන්න ඕන විභාගයේදී සමහර විට හරියටම මෙතනට 24 එන්නේ නැහැ 25යි වගේ හරියටම 4ෙන් සම්පූර්ණයෙන් බෙදලා එන උත්තරයක් එන්නේ. ඒ වගේ වෙලාවට දශම ස්ථාන වලට හරවලා තියන්නට ඕන. එතනදී සාමාන්‍යයෙන් වැවක වර්ගඵලය ගණනය කිරීම එහෙම නැත්නම් කිසියම් ස්ථාන දෙකක් අතර දුර ගණනය කිරීමේදී විභාගයට උත්තර ලියන දරුවට දෙනවා එක වාසියක් මොකක්ද 1 කිලෝමීටරයක් ඇතුළත ගණන දශම ස්ථාන වලින් හරි පූර්ණ සංඛ්‍යාව වලින් හරි තිබුණොත් සම්පූර්ණ නිවැරදි පිළිතුරක් විදිහට බලලා විභාගයේදී ලකුණු පිරිනමනවා. ඒක නිසා දැන් මෙතනදී මේ කොටු ගණන් කරනකොට පොඩි හා වීමක් වෙලා මෙතන 6 කිලෝමීටර් වර්ග වෙනකොට 5.8ක් ඒ වගේ කිලෝමීටර් ගාන තිබුණත් ඒ උත්තරේ හරි යනවා. එහෙම නැත්නම් 6 ගාන තියෙන උත්තරේ තිබුණත් හරි යනවා. 5මාර ඉඳලා 6මාර දක්වා වගේ නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න. එතකොට මෙන්න මේ විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කරලා ඔයාලට පුළුවන් වැවක නැත්නම් බහුවචන සංකේතයක වර්ගඵලය ගණනය කරන උගක් වෙලාවට එන්නේ වැවක වර්ගඵලය ගණනය කිරීමම තමයි. මේක ඇත්තටම අපේ මූලක්ෂණාත්මක සිද්ධියම 150 සිද්ධියම ඉගෙන ගන්න උසස් පෙළ දරුවෝ දැනගෙන ඉන්න ඕන ක්‍රමවේදයක් තමයි මේ. නැත්නම් ගණනය කිරීමට හැකියාව තියෙන දෙයක් තමයි තිබියුතු දෙයක් තමයි වැවක වර්ගඵලය ගණනය කරනවා කියන්නේ. මම හිතනවා අද ඔය ඇටි අපි පාඩම් ප්‍රමාණවත් ඉගෙන ගත්තා. ඒ නිසා මේ අභ්‍යාසය කරලා බලන්න. නැත්නම් අපේ හරිම සිටීමක් අරගෙන 150 සිටීමක් අරගෙන එහි තියෙන වැවක් අරගෙන ඒකේ වර්ගඵලය ගණනය කරන්න බලන්න. එතකොට මේ අභ්‍යාසය තව සැරයක් කරන්න පුළුවන් වෙයි. එහෙනම් අද පාඩම අවසానයි. ආයුබෝවන්.